එනවද මාත් එක්ක කිරිමාළු හොත්තක් හදන්න. ඉස්සෙල්ලම් මාළු ටික හොඳට හොදලා ගන්න ඕනේ. මේ මං අරන් තියෙන්නේ කොප්පරා මාළු. අපි ඒකට කහයි ලුණුයි ඉස්සෙල්ලාම දාලා හොඳට අත ගාලා. තියල් තියෙනවා පොඩ්ඩක් මැරිනේට් වෙන්න. මේ විදිහට හොඳට අත ගාලා තියමු. ඊට පස්සේ වළඳක් අරගෙන රත් වෙනකොට ඒකට තෙල් ටිකක් දාලා සුදු ලුණු දාගන්න ඉස්සෙල්ලාම. ඊට පස්සේ පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් තියාගන්නවා. රන්වන් පාට වුණාට පස්සේ ඒකට අපි මිරිස්, ලුණු ටිකක් දාලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ ඒ ටික පොඩ්ඩක් ටෙම්පරාදු වීගෙන වගේ එනකොට අපි ඒකට මිරිස් 3-5 කුරුඳු කුඩු, කරාබු නැටි, එනසාල් ඒව ටික දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට හොඳට කවලම් කරලා අපි මේක පොඩ්ඩක් තියමු. ඊට පස්සේ මේක පොඩ්ඩක් රත් වීගෙන එනකොට අපි මේකට දී කිරි වලින් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ මේක හොඳට කවලම් කරමු. කවලම් කරලා පොඩ්ඩක් තැම්බෙන්න තියල් තියන්න ඕනි. ඊට පස්සේ ඒක හොඳට තැම්බීගෙන යනකොට අපි මේකට කරපිංචා ටිකක් එකතු කරගමු. ඔයාලා මේ වෙලාවේ තක්කාලිත් එකතු කරගන්න කමක් නැහැ. ඊට පස්සේ මේක අහපව හොඳට කවලම් කරලා පොඩ්ඩක් තැම්බෙන්න තියමු. ඊයස්සේ මේ අපේ පූස්තඩියකුත් ඇවිල්ලා කිරි බොනවා මෙන්න. ඉතේ පාන්දර. හලෝ රහයිද? බොන්න එමීට බොන්න. හරි අපි යන් ආපහු හොද්ද බලන්න. දැන් නම් පොඩ්ඩක් රත් වීගෙන එන්නේ. දැන් අපි මේකට මාළු කෑලි ටිකක් දාගමු. මාළු කෑලි ටිකක් දාලා මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් අපි මේක කවලම් කරගමු. මේ මාළු ටික මේකේ කවලම් වෙන්න. මේ මාළු නිකන් තලපත් වගේ ටිකක්. දැන් අපි මේකට මිටි කිරි ටිකකුත් දාගමු. ඔයාලට හොදි ගොඩාක් ඕන නම් මිටි කිරි ටිකක් වැඩිපුර දාගන්න. මිටි කිරි දාලා විනාඩි 2ක් වගේ තිබ්බහම ඇති. ඔන්න අපේ කිරි මාළු එක හරි. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.